ඇල්පෙනෙත් එකට ලෝකෙ විනාශ කරලා අපි හැමෝම මරලා දාන්න පුළුවන් කිව්වොතින් විශ්වාස කරනවද? දන්නවද අපේ ලෝකයේ වටේ අපිව ශනිකව දූවිලි කරන්න පුළුවන් අద్భుත වස්තුන් ගමන් කරනවා. ඊට අවුරුදු මිලියන 66කට කලින් ලෝකේ රජ කරපු ඩයිනෝසර්ස්ලා වද උනේත් ඒ විදිහට. හැබැයි ඒ කඩා වැටුණු වස්තුව නම් කිලෝමීටර් 15ක් විතර විශ්කම්භයක් තියෙන නගරයක් විතර විශාලයි. අපි හිතමු පිටසක්වල ජීවියෙක්ගෙන් වැටුණු ඇල්පෙනෙත්තක් ආලෝකයේ වේගෙන් අපි දිහාවට එනවා. සයිස් එක නම් පොඩි තමයි. හැබැයි ඒ තමයි අපේ අවසානය. අපි කොහොම විනාශ වෙයිද? ජයග්‍රාහකයන් බිහිවන විශිෂ්ටතම විද්‍යාව පන්තිය මදුසංක සමරසේකර. මුලින්ම කියන්න ඕනේ විද්‍යාවට අනුව දැනට පදාර්ථයෙන් හැදුණු කිසිම වස්තුවකට ආලෝකයේ වේගය ගන්න බෑ. අපේ වටේ යන ග්‍රහකයක සාමාන්‍ය වේගය වෙන්නේ තත්පරයට කිලෝමීටර් 25ක් විතර. හැබැයි මේ ඇල්පෙනෙත ආලෝකයේ වේගෙන් එන නිසා වේගය තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3කට ආසන්න වෙනවා. මේ වේගෙන් තත්පරයකදී ලෝකෙ වටේ 7 පාරක් ගිහින් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට හන්දට යන දවස් 3ක් ගත වෙනවා. හැබැයි ආලෝකයේ වේගෙන් ගියොත් යන්නේ තත්පරයයි 0.3යි. දැන් මේක කොහොම වේගයක්ද කියලා ඔයාලට පැහැදිලිනේ. දැනට විශ්වයේ වැඩිම වේගයක් මේක. හරි. දැන් මේ වේගෙන් ඇල්පෙනෙත්තක් ආවොත් මේ පුංචි ඇල්පෙනෙත්තට ජූල් ට්‍රිලියන ගණනක ශක්තියක් එකතු වෙනවා. බූම්! මේක කොළඹට වැටුණා. මේ ශක්තිය නිසා ඇල්පෙනෙත වැදුණු ගමන් දරුණු පිපිරීමක් සිද්ධ වෙලා අධික රස්නයක් එක්ක විශාල කම්පනයක් පිට වෙන්න ගන්නවා. මේක න්‍යෂ්ටික බෝම්බයක් පිපුරුණාට වඩා 100,000 ගුණයකටත් වැඩි. විහාර මහදේවි පාක් එකේ ඉඳන් ගස් කොළන් සත්තු ගොඩනැගිලි ශනිකව අතුරුදහන් වෙලා යනවා. නෙළුම් කුළුණ කඩන් වැටෙන ගමන් හැමතැනම ගිනි ඇවිලෙන අරන් රික්ටර් මාපක 7.3ක දරුණු භූමිකම්පාවක් ඇති වේවි. ඒ කියන්නේ මුළු කොළඹම බිමට සමතලා වෙනවා. හැබැයි මේකෙන් ලංකාවටම හරි පෘථිවියටම හරි මරණීය බලපෑම් එන්නේ නැහැ. අපි හිතමු මේක මහසාගරයට වැටුණා කියලා. මේ නිසා ශනික න්‍යෂ්ටික පිපිරුමක් වේවි. බ්ලාස්ට් එකක් විදියට මුහුදු වතුර කිලෝමීටර් ගණනක් අහසට විසියමින් අඩි 100ක් විතර උසට විකිරෙන ගමන් කරાવી. මේ නිසා මුහුදු ජීවීන්ට තමයි ලොකුම බලපෑම වෙන්නේ. හැබැයි සුනාමියක් එයි කියලා නම් හිතන්න බෑ. ස්වභාව දහම ඉදි කට්ටට වඩා බලවත්. මේක මිනිස්සෙක්ගේ ඇඟට වැදුනොතින් එයා තමයි මේ වගේ ශක්තියක් උරා ගන්න පළවෙනි මිනිස්සයා වෙන්නේ. ඒ කියන්නේ ශනික මරණයක්. චිත්‍රපටිවල වගේ සුපිරි වීරයෙක් වෙයි කියලා නම් හිතන්න බෑ. බැරි වෙලාවත් මේක ගිනිකන්දකට වැටුනොතින් දරුණු ගිනිකඳු පිපිරීමක් දකින්න පුළුවන්. ලාවා එක පාෂාණ කිලෝමීටර ගණනක් ඈතට විසි වෙලා මිනිස්සු ලක්ෂ ගණනක් විනාශ කරાવી. මේ නිසා මිනිස්සු මැරෙනවා වගේම වොල්කැනික් ඇෂ් නැතිනම් සුදු දුමකින් අහස වැහි ගිහින් අවුරුදු 10ක්ම ඉර එළිය වැටෙන්න නැතුව යනවා. ඉර එළිය නැහැ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. ජීවත් වෙන්නත් බෑ. ඉක්මනින්ම පෘථිවිය අයිස් එජ් යුගයකට යාවි. අපි මේකට නියුක්ලියර් වින්ටර් කියලා කියනවා. ඒ කියන්නේ ඉතින් ලෝක විනාශය තමයි. ආයි වින්ටර් එජ් එක කවද අවසන් වෙලා කවුරු බිහි වේවිද කියන්න බෑ. දැක්කනේ අපි කුඩයි කියලා හිතන් ඉන්න දේවල් වලට උනත් අපිව විනාශ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ න්‍යායන් වලට අනුව මෙහෙම ආලෝකයේ වේගය ගන්න ඇල්පෙනෙත්තකට බෑ. ඉතින් ඒ නිසා මේක උපකල්පනයක් විතරයි. මොකද හිතන්නේ? ලෝකේ විනාශ වෙන තවත් අලුත් විදියක් හම්බුණා නේද? ඔයාගේ විද්‍යා දැනුම අලුත් වුණා නම් ඔයාගේ අයිඩියා එකත් පහලින් කියාගෙන යන්න. පේජ් එක ලයික්, ෆලෝ කරන ගමන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ජයග්‍රාහකයන් බිහිවන විශිෂ්ටතම විද්‍යාව පන්තිය මදුසංක සමරසේකර.